මේ තමයි අලුතෙන්ම වැඩ නිම වෙමින් පවතින අලුත්ම නිවස. මේ තියෙන්නේ තා වැඩ ඉවර කරලා නැහැ. මේක මේ ටයිල් කරන්න ගෙන ආපු බඩු ටිකක් තියෙනවා තාම එහෙම. මේ තමයි සාලේ. මෙන්න මේ ආකාරයට තමයි සාලේ කොටස තියෙන්නේ. ඊගාවට මේ පැසේජ් එකක් තියෙනවා. පැසේජ් එකට මෙහා පැත්තෙන් මේ කාමරේ තියෙනවා. මේ කාමරේ මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. මේ කාමර ඔක්කොම මේක පොටි ඇදලා සම්පූර්ණ වැඩ ඉවර කරනවා. මේ බිමට සිමෙන්ති දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම ටයිල් වෙනවා. මෙතෙන්ට නිකන් මෙතනින් ඊට පස්සේ පඩි දෙකක් බහිනවා. පහලට පඩි දෙකක් බැස්සට පස්සේ මේ තියෙන්නේ තව කාමරයක්. මේ තියෙන්නේ ඒ කාමරේ. මේ ලොකු කාමර. මේ කාමරේ ඇතුළට ආවට පස්සේ මේ ජනේලෙන් අපිට පේනවා ලස්සන දර්ශනයක්. ඒ තමයි මේ තියෙන්නේ ලස්සන විල්ලායක්. ඒ වගේම මේ පිටිපස්සේ තව මේ හැදිලා නැහැ මේ පොළොව හදන්න ඕන මේ ටික. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තැනක තමයි මේ ගේ පිහිටලා තියෙන්නේ. බලන්න කාමරයට වෙලා නිදන කාමරයට වෙලා මේ වගේ සුන්දර දර්ශනයක් බලන්න පුළුවන්. කොච්චර වාසනාවක්ද කියලා මේ තියෙන්නේ. අපි මං ගේ ඇතුලේ ඉඳලා තමයි මේ වලට වීඩියෝ එක පෙන්වන්නේ. ඊට පස්සේ මේ තමයි අපි යනවා කිචන් එකට. මේ කිචන් එක ගද්දිම අපිට තියෙනවා මෙතන බාත්රූම් එක. බාත්රූම් එකේ ටයිල් කරලා වැඩ ඉවර කරලා නැහැ. ඒවා බඩු ගෙනල්ලා තියෙන්නේ. මේ තියෙන කිචන් එක. මේ කිචන් එකෙත් ටයිල් වැඩ ටික තාම කරන්න තියෙනවා. ඒ වගේම මේ බිත්ති ඔක්කොම සුදු පාටට වලට පෙනෙයි. මොකද මේ ඔක්කොම පොටි ඇදලා හදන්න තියෙන්නේ. මේක මේ ස්පෙෂල් ගඩොල් එකක්. මේ කියන්නේ ඉකෝබිස් කියන ගල් එකකින් තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. කියන්නේ සම්පීඩන ගල් කියන එකෙන්. ඊට පස්සේ මේ පැත්තෙන් කුස්සියෙන් එළියට බහපුවාමත් ලස්සන සුන්දර පරිසරයක් පේනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ මේ ගේ. ඊටාත්ම ලස්සනට හොඳ පරිසරයක හදපු ඊටාත්ම ශක්තිමත් නිවසක් තමයි මේ තියෙන්නේ. මොකද මේ ඉකෝබික්ස් එහෙම නැත්නම් සම්පීඩන ගල් කියන එහෙමත් නැත්නම් මැටි ගඩොල් කියන වර්ගයෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට ලංකාවේ අයට තාම මේක හුරු මදි හින්දා මේක අපි සම්පූර්ණව පොටි අදිනවා මේ බිත්ති වලට. මේ බිත්ති වලට පොටි ඇදලා සාමාන්‍ය ගයක් විදිහට මේක ඇතුළ අපි මේක පෙන්නනවා. නමුත් මේක එළිය ලස්සනට හදපු බිත්ති පොලිෂ් කරලා ලස්සනට හදලා ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ නිවස තියෙන්නේ. මේ තියෙන්නේ ඒ පරිසරය ඉතාමත්ම සුන්දර පරිසරයක තමයි මේ තියෙන නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ තියෙන තැන තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනයේ විතාන මුල්ල කියන ගම. ඒ කියන්නේ මෙතෙන්ට ප්‍රවාහන පහසුකම් තියෙනවා. ගම්පහ දිවුලපිටිය බස් පාරෙන් ඇවිල්ලා මැදගම් පිටිය හන්දියෙන් ඇවිල්ලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේයන්ගොඩ දිවුලපිටිය බස් එකකින් ඇවිල්ලා ගේ කිට්ටුවෙන්ම බහැලා මෙතෙන්ට එන්නත් පුළුවන්. එතකොට කොළඹ වැඩට යන කෙනෙකුට උනත් වේයන්ගොඩට ගම්පහට ගිහිල්ලා කෝච්චියෙන් බස් එකෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් නුවරට යන්න පුළුවන්. මෙතනින් නයිවල හන්දියට ගියාම කිලෝමීටර 4යි තියෙන්නේ. එතකොට නුවර කටුනායක මාර්ගය තියෙනවා. ඒ වගේම තව කිලෝමීටර 4ක් අනිත් පැත්තට ගියාම දිවුලපිටිය ටවුන් එක තියෙනවා. දිවුලපිටිය ටවුන් එකෙන් කොළඹ කුරුණෑගල පාර, මීගමුව, මීරිගම ඒ වගේ නගරවලට ඉතාමත්ම ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. කටුනායකට ඒ වගේ සියලුම තැන් වලට යන්න පුළුවන් මාර්ග තියෙනවා. ඒක අධිවේගී මාර්ගයේ නුවරට මාතරට ඒ වගේ යන්නත් මෙතන ඉඳලා දිවුලපිටියට ගියාමත් නයිවලට වේයන්ගොඩට ගියාමත් මේ පැති වලින් හැම තැනකටම ඉතාමත්ම අඩුම කාලයකින් ලංකාවේ ඕනම තැනකට යන්න බස් එකක් ගන්න පුළුවන් ස්ථානයක තමයි මෙන්න මේ නිවස පිහිටලා තියෙන්නේ.
මේක තියෙන්නේ දිවුලපිටිය ගම්පහ පාරේ මෙදගම්පිටිය හන්දිය කිට්ටුව විතානමුල්ල කියන ගමේ. එහෙනම් නැවත හම්බෙමු මෙවන් නිවසකින් ලස්සන නිවසක ඉස්තරම් වටනක්ම රෝහණ ලෑන්ඩ් හවුස්. ස්තුතියි.